Hello everyone. අද ගොඩක් ෂෝට් වීඩියෝ එකක් තමයි අපි අරන් ආවේ. ඇත්තටම මේ වීඩියෝ එක ගන්න හිතාගෙන ගියපු දවසක් නෙමෙයි. ඒත් අපිට හම්බුන එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි හිතුවා කෙටියෙන් හරි ඔයාලා එක්ක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න ඕනේ කියලා. මොකද ගොඩක් වෙලාවට අපි ගියපු නැති හොටෙල් එකකට බුෆේ එකට එහෙම යන්න කලින් අපි YouTube එකේ තියෙන රිවිව්ස් බලනවනේ. ඉතින් අපිට හිතුණා ඔයාලා කවුරු හරි ITC රත්නදීප හොටෙල් එකේ ලන්ච් බුෆේ එකට යන්න ආසාවෙන් ඉන්නවා නම් අපි පොඩි රිවිව් එකක් හරි කරලා තිබ්බොත් ඒක ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා. අපි දෙන විතරක් නෙමෙයි අද බුෆේ එකට ආවේ. ඉතින් අපි හිතුවා අනිත් කට්ටිය එනකන් රෙස්ටොරන්ට් එක තියෙන ෆ්ලෝර් එකට ගිහිල්ලා ඉන්න. 3rd ෆ්ලෝර් එකේ තමයි ලන්ච් බුෆේ එක තියෙන්නේ. Indian Ocean Pavilion කියන රෙස්ටොරන්ට් එකේ. අපි දෙන්න මීට කලින් අහස රෙස්ටොරන්ට් එකේ තියෙන high tea එකට ආවා ITC එකේ. ඉතින් ඒ වීඩියෝ එකේදීත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා ITC රත්නදීප හොටෙල් එකේ ඉන්ටීරියර් ගැන. ඇත්තටම මාරම ලස්සන හොටෙල් එකක්. ස්පෙෂලි ඒගොල්ලන්ට තියෙන view එකත් එක්ක ඒක highlight වෙන්න ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් කරලා තියෙනවා හොටෙල් එකට. ඉතින් මේ තියෙන්නේ බුෆේ එක තියෙන Indian Ocean Pavilion restaurant එක. ඉතින් අපි පටන් ගත්ත ජැපනීස් කෝනර් එකෙන්. ඔයගලන්ට පෙන්නන අතරේදී මම ඕවරෝල් අයිඩියා එකක් දෙන්නම් කොහොමද කියලා බුෆේ එක. මේ බුෆේ එකේ දැක්ක විශේෂම දේ තමයි ලොකු වෙරයිටි එකක් තියෙනවා. අපි සුප් එකෙන් පටන් ගත්තොත් එහෙම මම ගත්ත පම්කින් සුප් එකක්. ඒක වාව් කියන තරමට රසයක් නැහැ. හැබැයි normal. ඇත්තටම බුෆේ එකක මගේ ෆේවරිට්ම පාර්ට් එක තමයි salads and desserts. ඉතින් ඒ දෙක ගත්තොත් එහෙම අයිටම්ස් ගොඩාක් තිබ්බා. සහ ඒ අයිටම්ස් උත් ගොඩක් පර්ෆෙක්ට්. මට ඇත්තටම ගොඩක් රහයි. මීට් අයිටම්ස් ගැන කිව්වොත් එහෙම හැම මීට් වර්ගයක්ම තිබුණා. හැබැයි මම පෝක් බීෆ් මටන් කන්න නැති නිසා මට ඒ ගැන කමෙන්ට් එකක් දෙන්න බෑ. හැබැයි ජනිත කිව්වා මීට් වර්ග හැම එකක්ම හොඳට තිබුණා කියලා. ගොඩක් ඒවා හොඳට තිබුණා කියලා. මේ බුෆේ එකේ මම තව දැක්ක විශේෂම දෙයක් තමයි ඉන්දියන් ෆුඩ් වලට ලොකු වේට් එකක් දීලා තියෙනවා. අපි මේ ආවේ 6 දෙනෙක් විතර ගෲප් එකක් එක්ක සැටර්ඩේ දවසක. ඇත්තටම හේතුව කිව්වොත් එහෙම ජනිතගේ මගේ මාස්ටර්ස් වල ෆයිනල් එක්සෑම් තිබ්බා. ඉතින් ඒක ඉවරුණාම අපිට අපේ යාළුවෝ හම්බ වෙන්න තියෙන අන්තිම දවසනේ. ඉතින් ඒ නිසා මගේ ගෲප් එකේ කට්ටිය හිතුවා පොඩ්ඩක් ලන්ච් එකට එළියට යන්න. කියන්නේ දවස් 2-3කට විතර කලින් කරපු ප්ලෑන් එකකට තමයි අපි ITC බුෆේ එකට එන්න ඕනි කියලා හිතුවේ. අන්තිමටම අපිට ඕවරෝල් ගත්තොත් එහෙම ඇත්තටම ගොඩක් සැටිස්ෆයිඩ්. අපි හිතුවට වඩා ගොඩක් හොඳට තිබ්බ බුෆේ එක. කෑමත් රහයි. සීටින් ස්පේස් ගත්තොත් එහෙම ඒකත් අපිට කන්වීනියන්ට් විදියට ඒගොල්ලෝ හදලා තියෙනවා. අපිට හම්බුනේ CVV එක පැත්තේ තියෙන ටේබල් එකක්. ඉතින් නිදහසේ බුෆේ එක රස විඳින්න පුළුවන් හැකියාවත් එතනදී අපිට හම්බුණා. අපිට ITC එකේ තියෙන කලින් එක්ස්පීරියන්ස් එක high tea food platter එකේ බැලුවම සමහර අයිටම්ස් වල ටේස්ට් එක අපිට එච්චරම හරි ගියේ නැහැ. හැබැයි මේ බුෆේ එක නම් මම ඕනෙම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා. ඒක ඇත්තටම හොඳයි. අද මම ෂෝට් වීඩියෝ එකක් ගේන්න කියලා කිව්වට දන්නේම නැතුව විනාඩි 6ක් විතර ගිහිල්ලා. ඉතින් ආයෙත් ඉක්මනටම හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි ගිහින් එන්නම්. Stay safe. Bye bye.